ඉතින් ඔන්න ඉතින් බන්දාවෙන් යන්න විදියක් නෑ තාම. අද දවසෙත් ඉන්නවා. අද රැයත් ඉන්නවා. ඉතින් පොල්ගහවෙල බන්දාවෙ ඉන්න මගේ උන් එන්න හැම කෙනෙක්ම වරෙල්ලා අද රැය 12 වෙන්න කලින්. ඉතින් ෆිෂ් තෙරපි එක කරන්න. ඒ වගේම පොල්ගහවෙල ඉන්න බන්දාවෙ ඉන්න නැත්තම් මේ ඒරියාවක ඉන්න හැමෝටම ස්තුතියි. මොකද වචනෙන් පවා උදව් කරපු හැම කෙනෙක්ටම ස්තුතියි. එහෙනම් ඊළඟට යන්න තියෙන්නේ කෙලින්ම හෙට බුක් ෆෙයා එකට කෙලින්ම කුරුණෑගල තිලකවර්ධනයට මෙහා පැත්තේ තියෙන පොත් ප්‍රදර්ශනයට. ඉතින් මහා පොත් ප්‍රදර්ශනයක්. ඒක ඇත්තටම දැන් සෑහෙන්න මොනවද මේ පොත් කරන කට්ටිය ගොඩාක් ඇවිල්ලා ලොකු ෂොප් දාලා දැවන්ත ෂොප් දාලා ඉතින් තියෙනවා. ඉතින් හෙට මෙයත් යනවා එතෙන්ට. ඉතින් ඒ නිසා එහෙනම් අපි හෙට උදේ 9 ඉඳලා අපි එතන සෙට් වෙන්න ඕන. ඒකට එන්න ඕන. ඉතින් ඒ වගේම ආයේ තව දෙයක් කියනවා. ඉතින් මේ ෆැෂන් වේ කිව්වහම මේ ෆැෂන් වේක නැද්ද? මේ ෆැෂන් වේක සෙල්ලම් කඩයක් නෙමෙයි. මොකද ඒකට හේතුව ඉන්දියාවේ බඩු අනිත් ඒවා කොහෙද? ඉන්දියා, බැංකොක්, චයිනා ඒ සෙට් එකම තියෙනවා. දුබයි. තොග ගන්න ඕන නම් තොගක් පුළුවන් නේ. හෝල්සේල් ඇන්ඩ් රිටේල්. අන්න රයිට්. එකම තියෙනවා. ඒක තව කොහෙද තියෙනවා? නාවලපිටියේ. නාවලපිටියේ. එතන නාවලපිටියෙන් ගන්න කට්ටියට නාවලපිටිය ගන්න පුළුවන්. පොල්ගහවෙල බන්දාවේ වෙන්න මෙතෙන්ට ආවොත් වෙන්න ෂොප් එක. ඉතින් මේකට ආවොත් උඹලට ගන්න පුළුවන් පට්ට ඇඳුම්. ඔව්. අනිවාර්යෙන් ඉතින් ඔක්කොම ජෙන්ස් අයිටම් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න ඇතුලේ බඩු තියෙනවා. ඉතින් මොනවද වෙනමම මේකේ වෙනමම තියෙනවා උඩ ඒ කියන්නේ හෝල්සේල් වලට ඒ කියන්නේ ගොඩක් ගන්න ඕන වුණොත් දෙන්න තොග පිටින් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න එල බන්දාවේ පොල්ගහවෙල අපේ උන්ට ස්තුතියි.